හෙලෝ ගයිස් ඉතින් ඔන්න අදත් වෙනද වගේම අප්කමින් ඉවෙන්ට් සෙට් එකක් අරගෙන ඇවිල්ලා තියෙන. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන ඉවෙන්ට් එකේ කෙටියෙන් මතක් කරොත් ඉතින් අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන ට්‍රෝගෝන් කන් ස්කින් ටිකක් ඉතින් ඒ ඉවෙන්ට් එකේ එන්නේ හෙට. ඉතින් අද මම පෙන්නන ඉවෙන්ට් එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ සාරි ජෙම් කීයක් වගේ යනවා ස්කින් එකක් ගන්න. ඉතින් ඒක ගැන සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් ඒත් එක්කම අපිට ෆෝකල් සෙට් එක එන්න තියෙනවා අපේ සර්වර්. ඉතින් මේ ෆෝකල් සෙට් එක එන්නේ කවදාද දීලාත් අපි කතා කරනවා සහ කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා ඔයාලට පෙන්නනවා. ඉතින් ඒත් එක්කම AWM ස්කින් සෙට් එකකුත් එන්න තියෙනවා. ඉතින් ඒ ඉවෙන්ට් එක එන්නේ කවද්ද සහ ඩිසයින් කරලා කොහොමද තියෙන්නේ කියලා ඔයාලට මම පෙන්නනවා. ඉතින් ඒ වගේ ඉවෙන්ට් සෙට් එකක් අද වීඩියෝ එක කතා කරන හින්දා වීඩියෝත් එක සෙට් වෙලා ඉන්න කියලා මතක් කරනවා. සහ වීඩියෝ ලයික් එකක් දාන්න නැත්නම් වීඩියෝ ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. channel අලුත් කෙනෙක් ඉන්නවා channel subscribe කරලා අපිත් එක සෙට් වෙන කියලාත් මතක් කරන ගමන්ම අපි යන් වීඩියෝ එකට. ඉතින් බොස් අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන ටෝකන් වීල් ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට ඇඩ් කරලා දෙනවා ට්‍රෝගෝන් කන් ස්කින් 3ක් සහ ග්ලෝවල් ස්කින් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක අපේ සර්වරට එනකොට බොයිස් ග්ලෝවල් ස්කින් එක අයින් වෙලා දැන් වෙහිකල් ස්කින් එකක් වුණත් එන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ගන් ස්කින් 3 නම් අනිවාර්යෙන්ම එනවා. ඉතින් මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එන්නේ මාර්තු මාසේ 18 එහෙම නැත්නම් හෙට එන්නේ. ඉතින් හෙට පාන්දර 1:00 තමයි මේ ඉවෙන්ට් එක එන්නේ. ඉතින් කට්ටියම ජෙම් දාන්න ලෑස්ති වෙලා ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් මේ ගන් ස්කින් 3 ගැන කතා කරද්දී ඇත්තටම සුපිරියම්ම තමයි. ඉතින් টොප් ගන් ස්කින් 3ක්. ඉතින් මේවා ඇබිලිටිස් පැත්තෙන් බැලුවත් පට්ට quality ඔබි සෙට් එකක් ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ගත්තට පාඩු නැති සුපිරිම ස්කින් 3ක්. එහෙනම් guys දැන් අපි ළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් මේ දින අපේ සර්වර් ළඟට එන්න තියෙන ලකී බෝනස් টොප් අප් ඉවෙන්ට් එකේ ඉතින් මේක අර වඩා පට්ට වාසියක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ජෙම් කවුන්ට්ස් පේනවා ඇති. ඉතින් මේ ජෙම්ස් කවුන්ට් වලට টොප් අප් කරාට පස්සේ ඉතින් ඔයාලට මේ ජෙම් බොක්ස් ගන්න පුළුවන්. ඉතින් මේ ජෙම් ගන්න බොස් ඔයාලා මෙම්බර්ෂිප් දාලා ජෙම් පිරිවුවට තේරුම් නැහැ මේ টොප් අප් ඉවෙන්ට් එක ඔයාලා කවර් කරගන්න ඕන. ඔයාලා නෝමල් ජෙම් තමයි টොප් අප් කරන්න ඕනේ. ඒ කියන්නේ කෙලින්ම ඉතින් මෙම්බර්ෂිප් නැතුව කෙලින්ම ජෙම් ගන්න පුළුවන් තියෙන ඉන්නේ විදිහට ජෙම් වල টොප් අප් කරොත් තමයි ඔයාලට මේ බොක්ස් ක්ලේම් කරන්න පුළුවන්. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද සමහර කට්ටිය පරලා ගන්න මෙම්බර්ෂිප් දැම්මට පස්සේ මේක ක්ලේම් කරගන්න පුළුවන් වෙයි කියලා. මෙම්බර්ෂිප් දැම්මම මේ ක්ලේම් කරන්න බෑ. නෝමල් ජිම් තමයි ඔයාලා টොප් අප් කරගන්න ඕනේ. එහෙනම් යන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් තවත් ටෝකන් වීල් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඉතින් ඒකට ඇඩ් කරලා දෙන ඩීනෝ බන්ඩල් සෙට් එක ඉතින් එකක්වත් අඩු නැද්ද කොහෙද ඔක්කොම ටික තියෙන ලයින් එකක් තියෙන්නේ. ඉතින් මේ ඩීනෝ බන්ඩල් සෙට් එක ඇතුළේ මාර්ම ලස්සනයි පට්ටම ලුක් එකක් තියෙන ඩීනෝ බන්ඩල් සෙට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක බොස් දැන්ට සර්වර්ස් කිහිපයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ සර්වර් ඩේට් එක නැතාව කන්ෆර්ම් කරලා කියන්න අමාරුයි. ඉතින් ආවොත් කියලා හිතලා තමයි මම මේ ඉවෙන්ට් එක දාලා දැනුවත් කරේ. ඉතින් මම දවසක් දැනගත්ත හැටි අනිවාර්යෙන්ම මම වීඩියෝ එකක් දාලා මේ ඉවෙන්ට් එක මෙන්න මේ දවසේ එනවා කියලා කියන්නම්. හින්දා අපේ channel එකත් එක්ක ඇලර්ට් එක ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් යම් බොයිස් අපි ළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් guys අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන ටෝකන් වීල් ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට ඇඩ් කරලා තියෙන පෝකර් ගන්න ස්කින් සෙට් එක. ඉතින් ගොඩක් කට්ටිය ආස කරන සහ ගොඩක් කට්ටිය හෙව්වා මේ ඉවෙන්ට් එක කවද්ද එන්නේ කියලා. ඉතින් දැන්ට කන්ෆර්ම් වෙලා තියෙන්නේ බොයිස් මේක එනවයි කියලා. මැයි මාසේ 26 ජූලි මාසේ 8 වෙනිදා 4 දවසක තමයි මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එකට එන්නේ. ඉතින් ඔන්න කට්ටියම ලෑස්ති වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් මේ ගන් ස්කින් සෙට් එක ගන් ස්කින් එක කරලා ගන්න හිතාගෙන ඉන්නවා නම් දල වශයෙන් ජෙම් 3000 4000ක් ටොප් අප් කරලා තියාගන්න. මොකද මේ ගන්න ස්කින් ටික එනකොට ගොඩක් ජෙම් ගන්නක් ඒ වලට එක ගන්නක් හරි ගන්න. ඉතින් ඒ හින්දා ටිකක් වැඩි ගන්න ටොප් අප් කරලා තියාගන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් guys දැන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් තවත් ටෝකන් වීල් ඉවෙන්ට් එකක් එන්න තියෙන. ඉතින් ඒකට ඇඩ් කරලා තියෙන බන්ඩල් එක දැක් හැටි ඔයාලා අඳුර ගන්න. ඉතින් සුදු කොණ්ඩේ තියෙන බන්ඩල් එක. ඉතින් ගොඩක් කට්ටිය හෙව්වසා ගොඩක් කට්ටිය ආස කරන බන්ඩල් එකක් මෙන්න මේ බන්ඩල් එක. ඉතින් මේ බන්ඩල් එක අපේ සර්වර් ඉස්සරහ රිටර්න් කරන්න තියෙනවා සහ තවත් බන්ඩල් එකක් මෙතන ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ බන්ඩල් සමාජයට වෙනස් වෙන්න පුළුවන් අපේ සර්වර්ට එනකොට. ඉතින් දැන්ට බොයිස් කන්ෆර්ම් ඩේට් එක නෑ අපේ සර්වර්ට එන්නේ. උනා සර්වර්ස් කීපයකට මේ ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙන. ඉතින් අපේ සර්වර් අනිවාර්යෙන් එන්න පුළුවන් මේ ඉවෙන්ට් එක. ඉතින් මම ඩේට් එක දැනගත්ත හැටි ඉදිරි වීඩියෝස් වලින් දාලා දැනුවත් කරන්නම් මෙන්න මේ ඉවෙන්ට් එක මේ දවසේ එනවයි කියලා. ඒ හින්දා අපේ channel subscribe කරලා bell එක enable කරන්න කියලා මතක් කරන්න. ඉතින් එහෙම කරාම ඔයාලට අපි වීඩියෝ දාපෙට ෂෙනික notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ මාර්ගයෙන් ඔයාලට දැනගන්න පුළුවන් මේ ඉවෙන්ට් එක කවද්ද එන්නේ කියලා. එහෙනම් guys දැන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර්ට තවත් ටෝකන් වීල් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඉතින් ඒකට ඇඩ් කරලා තියෙනවා පට්ටම ලස්සන AWM ස්කින් 4ක්. ඉතින් මේ AWM ස්කින් 4ම ඇබිලිටිස් නම් සිරාල් කියව පට්ටම quality ඇබිලිටිස් තියෙන්නේ. ඉතින් ගත්තට පාඩුවක් නැහැ මේ ස්කින් සෙට් එකේ ස්කින් එකක් හරි. ඉතින් මේ ඉවෙන්ට් එක බොස් අපේ සර්වර්ට එනවා නම් එන්නේ OB43 අප්ඩේට් එකෙන් පස්සේ. ඉතින් OB43 අප්ඩේට් එක ඇවිල්ලා දවස් කීපකින් මේ ඉවෙන්ට් එක එනවා. ඉතින් තාම කන්ෆර්ම් ඩේට් එකක් නැහැ. උනාට කන්ෆර්ම් ඩේට් එක මම දැනගත්ත හැටි ඉදිරි වීඩියෝස් වලින් මේ ඉවෙන්ට් එක දාලා දැනුවත් කරන්නම්. මෙන්න මේ දවසේ එනවයි කියලා. ඉතින් අපිත් එක්ක ඇලර්ට් එක ගෙන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් guys දැන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර්ට තවත් ටෝකන් වීල් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඉතින් ඒකට පට්ටම ලස්සන ෂැඩෝ බන්ඩල් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ ෂැඩෝ බන්ඩල් එක ඔයාලට පේනවා. ඉතින් මාරම ලස්සන පට්ටම ලුක් එකක් තියෙන බන්ඩල් එකක්. ඉතින් කිලක් දැම්මට පස්සේ උඩින් කිල්
ඉෆෙක්ට් එකක් වැටෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මාරම ලස්සනයි. ඉතින් ඒත් එක්කම ෂැඩෝ බන්ඩල් එකේම ලූට් බොක්ස් එකකුත් ඒගොල්ලෝ දෙනවා අපිටම. ඉතින් කොහොම හරි මාරම ලස්සන ෂැඩෝ බන්ඩල් එකක් සහ ඒකේ ලූට් බොක්ස් එකත් ඒ වගේම ඉතින් කැති ස්කින් එකකුත් හම්බ වෙනවා. ඉතින් කැති ස්කින් එකත් ඔයාලට පේනවා ඉතින් ඒකත් මාරම ලස්සනයි. ඉතින් ඒ වගේම වීගල් ස්කින් එකකුත් සෙට් වෙනවා අපිට ඒ ඉවෙන්ට් එකට. ඉතින් කොහොම හරි මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එකේ ඩේටා එක තාම කන්ෆර්ම් වෙලා නැහැ. ඉතින් OB43 අප්ඩේට් එකෙන් පස්සේ තමයි මෙන්න මේ ඉවෙන්ට් එකත් එන්නේ. ඉතින් අපේ සර්වර් එකේ ඉතින් මම ඩේට් එක දැනගත්ත හැටි ඉදිරි වීඩියෝස් වලින් දාලා දැනුවත් කරන්නම් හැමෝටම. ඉතින් එතකන් ඉවසලා ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් අපි ළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් එකට ඉස්සරහට එන්න තියෙන Lamborghini ring ඉවෙන්ට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක තමයි වඩ මේ දැන්ටමත් පේන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එක වල ලොබි ඇනිමේෂන් දෙකක් සහ ලොබි ඇනිමේෂන් දෙකට අදාළ කාර් ස්කින් දෙකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි අයිටම් හතරෙන් එක අයිටම් එකක් හරි ඔයාලා ගන්න හිතන් ඉන්නවා නම් දලවාසින් ජිම් 1100ක් ටොප් අප් කරලා තියාගන්න. ඉතින් මේ ඉවෙන්ට් එක බොස් ඉන්න අපේ සර්වර් OB43 අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් ඩේටා එක නැත්නම් කන්ෆර්ම් වෙලා නැහැ. කන්ෆර්ම් වෙච්ච හැටි මම වීඩියෝ දාලා ඔයාලා හැමෝටම දැනුවත් කරන්නම්. එහෙනම් guys අපි ළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙනවා ෆේවරට් වීල් ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට ඇඩ් කරලා තියෙනවා මාරා ලස්සන ෂර්ට් එකක්. ඉතින් මේ ෂර්ට් එක දැක්ක හැටි මට මතක් වුණා ඉස්සර කාට තිබ්බ එලයිට් පාස්ට් එක. ඉතින් ඔයාලට මතක් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක දැන් සර්වර්ස් කීපයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ සර්වර් එකේ ඩේටා එක තාම කන්ෆර්ම් වෙලා නැහැ. ඉතින් කන්ෆර්ම් වෙච්ච හැටි මම වීඩියෝ දාලා අනිවාර්යෙන් ඔයාලට දැනුවත් කරන්න. ඉතින් එතකන් ඉවසලා ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් අපි ළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් guys අපේ සර්වර් ඉස්සරහට එන්න දිනවා මෙන්න මේ ඉමෝට් සෙට් එක. ඉතින් මෙන්න මේ ඉමෝට් සෙට් එක ඇතුළේ මාරම ලස්සන ඉමෝට් සෙට් එකක්. ඉතින් සෙට් එකක් වල ඉමෝට් හතරයි මෙතන තියෙන්නේ. ඉතින් ඉමෝට් හතර වඩ පෙන්නද අපි කවුරුත් ආස කරන රජපුටු ඉමෝට් එකක් මෙතනට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක දැන්ට සර්වර්ස් කීපයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ සර්වර් ඩේටා නම් කන්ෆර්ම් නැහැ වුණාට අනිවාර්යයෙන් මෙන්න මේ ඉවෙන්ට් අපේ සර්වර්ට එනවා. ඉතින් කට්ටිය රෙඩි එකේ ඉන්න කියලා මතක් කරනවා. මම ඩේටා එක කන්ෆර්ම් වෙච්ච හැටි පළස් කාලා වීඩියෝක් දාලා ඔයාලා දැනුවත් කරන්නම්. ඉතින් ඇලර්ට් එකේ ඉන්න හැමෝම. එහෙනම් guys අපි ළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් ඉස්සරහට මෙන්න මේ ඉවෙන්ට් එකේ එන්න තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එක කරන්න තියෙන ඔයාලා ඩේලි චැලෙන්ජ් දෙනවා. ඉතින් මේ චැලෙන්ජ් කම්ප්ලීට් කළා මෙන්න මේ ටෝකන් ජාති ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් පළවෙනි අයිටම් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ටී-ෂර්ට් එකක්. හරිද? ඒ ටී-ෂර්ට් එක ඔයාලට පේනවා රෙඩ් බූල් කියලා ගහලා තියෙනවා මාරම ලස්සනයි. ඉතින් පේනවා ඉතින් පට්ටම ලුක් එකක් තියෙන. ඉතින් කොහමද ග්ලූ වෝල් ස්කින් එක ඔයාලට පේනවා. ඉතින් ග්ලූ වෝල් ස්කින් එකත් ඒ වගේම මාරම ලස්සනයි. ඉතින් ග්ලූ වෝල් ස්කින් එක. ඒ වගේම බෑක්පැක් එක ඔයාලට පේනවා. ඉතින් බෑක්පැක් එක නේ මේ ලොකු ලුක් එකක් නෑ. උනා ෂේප් ඉතින් ඒ වගේම පැරෂූට් එක පේනවා. ඉතින් පැරෂූට් එකත් එහෙම ලොකු ලුක් එකක් නෑ. කොහොම හරි ඉතින් අයිටම් හතර මේම ලොකු ලුක් එකක් නෑ. උනා ෆ්‍රී දෙන හින්දා අනිවාර්යෙන් ගන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් බොස් මෙන්න මේ ඉවෙන්ට් එක එන්න තියෙන අපිට OB53 අප්ඩේට් එකෙන් පස්සේ වෙන ඩේටා එක කන්ෆර්ම් කරලා කියන්න අමාරුයි. වෙනකොට මේ ඉවෙන්ට් එක අනිවාර්යෙන් එනවා අපේ සර්වර් එකේ. ඉතින් මම ඩේටා එක ඉදිරියට කන්ෆර්ම් කරන්න ඉතින් ඇලර්ට් එකේ ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් අපි ළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙනවා මොකෝ ස්ටෝ එකක්. ඉතින් මේ මොකෝ ස්ටෝ එක ඇඩ් කරලා තියෙනවා පට්ට ලස්සන ලොබි ඇනිමේෂන් දෙකක්. ඉතින් දෙකෙන් ලස්සනයි කියලා හිතන එක අයිටම් එකක් සිලෙක්ට් කරලා ස්පින් කරන්න පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් එකත් එනවා කියලා තියෙන OB53 අප්ඩේට් එකකින් පස්සේ ඉතින් ඩේටා එක කන්ෆර්ම් නැහැ. ඉදිරියේදී මම ඩේටා එක කන්ෆර්ම් කරලා ඔයාලට කියන්නම්. ඉතින් මේ ඉවෙන්ට් එක ආවට පස්සේ ඔයාලට ඒක ලොබි ඇනිමේෂන් එකක් හරි ගන්න හිතාගෙන ඉන්නවනේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා ජිම් 1600ක් ටොප් අප් කරලා තියාගන්න. ඒ ගන්න ටොප් අප් කරලා තිබ්බොත් ඉතින් ලක්කේ තිබ්බා නැතත් අනිවාර්යෙන් ඔයාලට ඒක ලොබි ඇනිමේෂන් එක මෙතනින් ගන්න පුළුවන්. එහෙනම් guys දැන් අපේ ළඟ ඉවෙන්ට් එක මොනවා වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන ටෝකන් වීල් ඉවෙන්ට් එකක්. ඉතින් ඒක ඇඩ් කරලා තියෙන බණි බන්ඩල් සෙට් එක. ඉතින් පරර බණි ඇතුළු අලුත් බණි බන්ඩල් සෙට් එක මෙතනට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක දැන් සර්වර්ස් කීපයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ සර්වර්ට එන්න ඩේටා එක තාම කන්ෆර්ම් වෙලා නැහැ කොහෙවත්ම. ඉතින් උනට අනාගතයේදී මම ඩේටා එක කන්ෆර්ම් කරලා කියන්නම් මෙන්න මේ ඉවෙන්ට් එක මෙන්න මේ දවසේ එනවා. ඒකෙන් හින්දා අපිත් එක්ක ඇලර්ට් එක එන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් අද වීඩියෝ හොඳන්න වීඩියෝ ලයික් එකක් දාන්න කියලා හැමෝටම මතක් කරනවා. සහ channel එක අලුත් කෙනෙක් ඉන්නවා channel subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් guys මේ වගේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ආදරේ හැමෝටම bye bye.